සාදරයෙන් පිළිගන්නවා. මේක නිදහස් තැනක්. දැන් අතීතය ගැන අනාගතය ගැන ඒ දේවල් එතනින් නතර කරන්න. මේ මොහොත ඇතුලේ මාත් එක්ක කතා කරමු. හරිද? ඔය දෙයට කැමති නේද? මම දන්නවා. ඔයා කැමති නිදහස් වෙන්න. ඒත් ඔයාගේ ජීවිත වෙනුවෙන් නිදහස් තැනක් නෑ. හැබැයි මේ කතාව ඒ නිදහස් තැන. එම නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයාව ජීවත් වෙනවා කියලා දැනන තැනක් නිර්මාණය කරයි. කතාව ඉවර නිකන් අහන්න. සංසුන් වෙන්න, ලොකු හුස්මක් ගන්න. මාත් එක්කම හරිද? තව එකපාරක්. දැන් හැමදේකම මොහ නිදහස්. අපි සංචාරයක් යමු. මේක සුන්දර සංචාරයක්. මේ සංචාරය වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වාට වටිනු කෙනෙක් එකතු කරගන්න. මං කතාව කියන්න. ඔයා එක්ක ඒ ගමන යන්න. ඒ ගමන යනකොට කවුරුත්ම නැහැ කියලා හිතෙනවා නම් මාත් එක්ක යමු. හරි නේද? හරි. ඒ ඔක්කොම ගලේ. ඔයා කියන්න ඔයාගෙන. ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයාගේ විස්තරයක් කියන්න. මං අහන් ඉන්නේ. පටන් ගන්න. කෝ? පටන් ගන්න. ඒ හැමදේම පැත්තකින් තියලා ඔයාගෙන මං එක විදිහකට හඳුන්වන්නද? ඔයා දැන් නිවනුස්සෙක්. ඔයා දැන් නිවනුස්සෙක්. ඔයාගේ ජීවිතේට මිනිසුන්ට ඔයාගේ ජීවිතේ හීනවලට ඔයා ආදරෙන් සලකලා තියෙනවා. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ කිසිම තැනකින් ඔයා ලැබෙන්න ඕන වටිනාකම ලැබිලා නැහැ. ඔයා හිතනවා තවත් ඔයාගේ ජීවිතේට වටිනාකමක් ඕනේ කියලා. ඔයාගේ වටිනාකම හොයනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ වටිනාකම ඔයාගේ ඇතුළෙන්ම හොයාගන්න පුළුවන් වෙන්න කියලා. මම මිනිස්සුන්ගේ වටිනාකම හොයන එක නවත්තලා දෙන්න. ඒ කියලා මම මිනිස්සුන්ගෙන් ඈත්ලා නැහැ. මම මිනිස්සුක ඉන්නවා ඒත් වටිනාකම වෙනුවෙන් ඉන්නේ නැහැ. කතා ඇති. අපි සංචාරය පටන් ගමු. මුලින්ම අපි යන්නේ කොහෙද කියලා යන්න. අපි යන්නේ ලස්සන දියැලක් හොයාගෙන. මේ දියැල වෙනුවෙන් අපිට යන්න තියෙන්නේ වනාන්තරයක්, කඳු මුදුනක්, ඒ වගේම සුන්දර ගංගාවක් පහු කරගෙන. අපි යමුද? අපි යමු. එහෙනම් ගමන ආරම්භ කරන්න. ඔයා ඉස්සර වෙන්න. අද ඉරපායපු දවසක්. හැමතැනම ලස්සනට එළිය වෙලා. ජීවිතෙත් හැමදාම මේ වගේ එළියයි නම් අපිට ඉස්සරහට යන්න ඉතේ. ගොඩක් කලාව ජීවිතේ නවත්තන්නේ එළියක් පේන්නේ නැහැ කියලා. ජීවිතය අඳුර වෙලා කියලා. නෑ, ජීවිතය අඳුර වෙලා නෑ. අද මේ ඉරේලි වගේම ඔයාගේ ජීවිතෙත් එළියයි. ඒත් ඔයා මොකද්ද හේතුවකින්
වාගේ ජීවිතේ ඒ තියෙන එළිය වාගෙන එළිය වාගන්න එපා. හේතු හදාගන්න එපා. ඒකට වටිනාකමක් දෙන්න. දැන් ඉස්සරහට යන්න. වාට එනොද කුරුල්ලෝ ගෑ ගන්නවා. අර ඇතින් පී අපිට ඒ කුරුල්ලොන්ට එයාලගේම කතාවක් ඇති. හරි. මේ ගමන අවසානයේ අපිට හිතා ගන්නවත් බැරි වෙයි. මේ වලාකුළු මොනවද කියන්න හදනවා? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? ඔය තනකොළ ගොල්ලේ පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. නෑ වාඩි වෙන්න නෙමෙයි. ඔය තනකොළ ගොල්ලේ පොඩ්ඩක් දිගා වෙන්න. හාන්සි වෙන්න. ඒ හාන්සි වෙලා ඔය වලාකුළු දිහා බලාගෙන ඉන්න. මෙතන පොඩ්ඩක් මහන්සි නිවාගෙන අපි ආයෙත් ඉස්සරහට යන්න. ගමන පටන් ගත්ත විතරයි. හැබැයි විවේකයක් ගන්න එක ජීවිතේට ඕනේ. ජීවිතේට අනිවාර්යෙන් මේ දේ ඕනේ. ඔයා විවේකයක් ගන්න. බය වෙන්න එපා. මං වටපිටාව බලන්න. භයානක සත්තුන්ට එහෙම නැත්නම් ඔයා විනාශ කරන්න එන මිනිස්සුන්ට මං ඔයාලඟට එන්න දෙන්නේ නැහැ. මං ඒක පොරොන්දු වෙනවා. ඔයාගේ යාළුවෝ ටිකත් ඔයාව ආරක්ෂා කරයි. බලාගෙන ඉන්න වලාකුළු දෙයක් මවා ගන්නේ වලාකුළු එක එක ඇඩේ එක එක විදිය සසුන් වෙන්න වලාකුළු වල පොට ජීවත් වෙන්න වලාකුළු අපිට කතාවක් කියනවා අහන්න. නින්ද කියද? හරි. වාට කැමති නම් මෙතන විවේක ගන්න. එන්න මාත් උතනින් වාඩි වෙන්න. එයා දන්නවද? මේ වලාකුළු එක්ක මම දවසක් කතා කරා. ඒ වලාකුළු මට කතාවක් කිව්වා. වාට ඒක මොකද්ද කියලා කියන්න පුළුවන්ද? ඒ වලාකුළු මට කිව්වා ආසික දන්නවද? මං වලාකුළක් වුණාට කවුරුත් මං ගැන හරි විදිහට දෙයක් හිතලා නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ඒ මිනිසුන් ලැබුණු දේවල් එක්ක මං ගැන තීරණය කරනවා. මට මේක හරි වදයක්. සමහර මිනිස්සු සතුටින් ඉන්නවා. සමහර මිනිස්සු දුකින් ඉන්නවා. සමහර මිනිස්සු ආදරෙන් ඉන්නවා. සමහර මිනිස්සු වෛරෙන් ඉන්නවා. ඒ එක එක මිනිස්සු මාව මාවගන්න විදිහ වෙනස්. ඒ වලාකුළු කිව්වා එයාට ඒක හරි වදයක් කියලා. මං හිතුවා ඔව් එයාට ඒක වදයක් වෙන්න ඕනේ. අපේ ජීවිතේ සමහර තැන්වල එහෙමයි. අපේ ජීවිතේ සමහර තැන්වල එහෙමයි. අපිට අපේ ජීවිතේම සමහරලාට නැති වෙලා යනවා.
වලාකුළු කිව්වා. ඒ වලාකුළු මට තව දෙයක් කිව්වා. ඒ වලාකුළු මට තව දෙයක් කිව්වා. සමහර තැන්වලදී එයාගේ ජීවිතයට එපා වුණා කියලා. මොකද කවුරුත් මෙයාදී හරි විදිහට බලන්නේ නැති වෙද්දී, කවුරුත් මෙයාට හරි විදිහට වටිනාකමක් දෙන්නේ නැති වෙද්දී මෙයාගේ අත්තම වටිනාකම හැංගිලා යනවා. ඒ වටිනාකම එයාට විතරක් සීමා වෙනවා. ඔයාගේ ජීවිතේත් එහෙම නේද? ඔයාගේ විතරක් නෙවෙයි, අපේ හැමෝගේම ජීවිතවල එහෙමයි. අපේ ජීවිතය තුළ අපිට කියලා තියාගන්න වටිනාකම කවුරු හරි ඇවිල්ලා උතුර ගන්නවා. සමහර තැන්වලදී කවුරු හරි ඇවිල්ලා විනාශ කළා දානවා. අපිටම පරිස්සම් කරගෙන ඉන්න වටිනාකම එයාලා උතුරගෙන අපිට වටිනාකමක් නැති කරලා දානවා. දැන් තැන්වලදී මේක වෙනස්. සමහර අපේ හඳුරගන්නෙම නැහැ. එයාලට අපි තේරුම් ගන්න බෑ. හරි, දැන් ගමන ඉස්සරහට ආගන්න. අපිට ඉස්සරහට යන්න තියෙන්නේ කොල්ල මොකල පාට මන්දාකිනියක් වගේ හරි ලස්සන පළාතකින්. ආගන්න පුළුවන්ද? හැමතැනම මල් පිපිලා එක එක පාටට සමනල්ල පියාඹනවා. මෙතන උඩ තියෙන ආසි පාලුම ගන්න වලාකුළු පිල්ලා වලාකුළු වලට පොඩ්ඩක් පාතින් කුරුල්ල පියාඹනවා. ලස්සනේ නේද? අපි තව ඉස්සරහට යනවා. ඇවිදින ගමන් හිටියේ මේ පොළොව ස්පර්ශ වුණේ හරි අපූර්වයි. වරක දැන්නවද? ඒ හැමදේම වෙනස් විදිහට මෙතනදී දැනනවා. මොකද මේක අපේ එකතු වෙලා යන සංචාරයක් හින්දා. එතවල ඉඳින්න ඉස්සරහට යන්න. ආඩ කැමති නම් අතන් තියෙන ලස්සන මලක් ඉස්සරහට අරන් යන්න එකතු කරගන්න. නෑ, එයාලා තරහ වෙන එකක් නෑ. වටිනාකම් ගොඩාක් වෙන්න මනුස්සයෙක්ගෙන් එක වටිනාකමක් ගත්ත කියලා ඒකේ කිසිම අවුලක් නෑ. මං හිතන්නේ එයා අපි කියන වැඩ දෙරිතයි කියලා. ඒ වගේම මේ මල් පිරුණු මන්දාකිනියක් වගේ පළාතෙන් අපේ එකම මලක් උතුරගත්ත කියලා මේ මන්දාකිනිය අපිත් එක්ක තරහ වෙන්නේ නැහැ. ඉස්සරහට යන්න. අවසානයේදී වනාන්තරයට ඒක දැක්ක යන්න ඕනේ. මේ වනාන්තරේ භයානකයි. මම මේ තැන් ගැන කතා අහලා තියෙනවා. ඒ වගේම මේ වනාන්තරය ගැන මම කතාවක් අහලා තියෙනවා. ඒක තැනක මට අහන්න ලැබුණු දෙයක් තමයි මේ වනාන්තරේ මායාකාරයෙක් ජීවත් වෙනවා කියලා. නෑ ඒක බොරුවක්. මායාකාරයව නෑ. හැබැයි භයානක සත්තු ඉන්නවා කියලා. එනිසා පරිස්සමින් හරි. පරිස්සමෙන්. බය නැද්ද? ඔයාගේ ජීවිතෙත් කොහොමද? ඔයා අභියෝග ජය ගන්නවද? උත්සාහ ගන්නවා. සමහර තැන්වල දෙන්නනවා, සමහර තැන්වල පරදිනවා. එහෙම නේද? ඒක වුණත් ඒ තැන්වල ජීවිතේ බිල්ලට තියන්න එපා. හැඟීමක් බිල්ලට දෙන්න. හැඟීමක්. ඒක මතක තියාගන්න. ඉස්සරහට යන්න.
ඇන්න යාලුවෙක් ගස්සුඩින් පැනවන අපේ පස්සෙන්ගෙනවා පුංචි වතුරු පැටියෙක්නේ එන්න එන්න මගේ ඇති තිබ්බා කියලකිට දෙක තුනක් ඒක යට දෙමු ඒ වදුර ආනය ඒ පුංචි වතුරු පැටිය මේ ගන්න වාරයෝදයිනේ පුලනකට පාර පෙන්න්න අපි වනන්තය අතර වන්වේ අන්න ඇ අපිට පාර කියනවා යාලු අයක දැක්කද ආමගුණ ගේීමක් මයක තම වැඩ කියන්නේ ජීවිතය සමාර්තැන්වල අපට ජීවිතින්ද කැප කරෙන අඩ්නාකමක් මනුස්සයට දෙන්න වෙනවා එතකට ඒ මනුස්සයා අපේ ජීවිත එලේ කරන්න හේතුවක් වෙනවා මහිතන්නේ මේ වනන්තරින් එලිට යනකන් මෙයා අපිට දෝ කරයි අපයක පස්සෙන්ය ඔවු විශ්වාස කරන්න මංවත්තකින්න දැක්කද මේ වනන්තරේ ගස් ඇතුළෙන් එරෙන්ගෙන එලියයි එවනැල්ල හරි අපූරුවද අපිට පේන ඇඩි ගස්සල එවනැල්ල මේ පුංචි කොලා අපිත් එක් කතාගෙන්නවා අපිත් එක නෙවේ ඔත් එක් කතාගෙන්නවා ඔයාගේ පරණ යාලුවෙක් වගේ යාලුවෙක්ද ඔයාමට කිව්වෙත් නෑ මේ ගස්වලට යාලුකම් කිව්වම ඒ දෙයාරය අපෝරුවේ එයාල ප්‍රශ්නහන් ඉන්නවා මම මේ ලගිත අප කතාවක තිබ්බා උස්සමුස ගස්වලට වගේ ප්‍රශ්න කියන්න ඊට පස්සේ ඒ ප්‍රශ්නය හෙම්මම ඇතරි ගාගෙන යනවා කියලා දැන්වට ප්‍රශ්නයක් තියෙනවන ඒකස්සල්ට ප්‍රශ්න කියන්න මම මෙතැන්ලා ඉන්න අප ඇර පුංචි වදුර යාලුව එක කතා කර ඔගස්සෙක් කතා කරන්න ප්‍රශ්න කියන්න මම මෙතන ඉන්න හරි යන්න ප්‍රශ්න කියන්න මොකද මේ කලබලලා කලබලන්නේ දැක් නෑ සමහරවිට ප්‍රශ්න ඔක්කොම මනුස්සයට අපිට කියන්න බැරිනවා මගේ විශ්වාස කරන දෙයක් තමයි ජීවිතය අපිට තනියෙන් විසඳ ගන්න ප්‍රශ්න ජීවිතේ තියෙන්න ඕනේ කාටවත් නොකිය අපි තනියෙන් දරාගන්න දෙයක් ඉස්සාට යමු මේ වඳුර යාලෝ දෙයක් කිව්වා එයාගේ ඉන්න විදියට දැන් වැස්සක් එන්න ළඟයි ඉක්මනට වනාන්තරෙන් එළියට යමු කඳුමුදුනේ පාමුල අපි නවතින තැනක් තියෙනවා කිව්වා අපි එතනට යමු හරිද ඉක්මනට එන්න ඒ වගේ හිතන්න එපා අපි යමු
මේ ගස්කොළන් පව කරගෙන ඉස්සරහට යද්දී ජීවිතේ එක එක දේවල් මතක් වෙනව නේද? වාඩ් නැද්ද? ජීවිතේ පව වෙන්න ඕන නැහැ කියලා තුන මතකයන්. මට ඒ මතකයක් තියෙනවා. මම දාගන්නද? මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. මේ ආදරය කරන්න ඉන්න කෙනයි මගේ ජීවිතයට හම්බෙන් හම්බුණු යාළුවෝ ටික දෙනෙකුයි. කඳු මුදුනක් සංචාරයකට ගියා. කඳු මුදුනක් සංචාරයකට. කඳු මුදුන සංචාරය කරන්න. ඒ දවසකන කියනවනම් කාලය ගෙවල ගෙවිතය හිතා ගන්න බෑ. මුලින්ම නගරයක් මැදරාව. නගරයක් මැදරවෙල්ලා එකතු වෙලා උදේකෑම් වෙනුවෙන් අප සූදානම් වුණා. උදේකෑමිකත් අරගෙන අපි කෙලින්ම ගියේ. අපි එතෙන්ට යන්න ඕනේ බස් එකට. බස් එකට ගියලා අපි විනෝදෙන් ඒ දුර ගෙවාගෙන ගියා. ඒ දුර ගෙවාගෙන ගියලා අපි නැවතුනේ ඒ කඳු මුදුනේ පාමුල. හරියටම එතනින් බෑගත් අපි කඳු මුදුන තරණය කරන්න පටන් ගත්තා. සමහරු එමින් එනවා. සමහරු අපිට වඩා වේගෙන් දුවනවා. මම ආදරය කරන කෙනයි තව යාළුවෝ ටික දෙනෙකුයි අපි එමීට අපේ ගමන යන්න ගියා. වාඩි කියන්න. ඒ තියෙන තැන අඩියක් ගානේ. ජීවිතේ එක තුනේ මතක විතරයි. ජීවිතෙන් ආය යන්න ඕනේ නැහැ කියලා තුන මතක. එතන තිබ්බේ නැහැ. ජීවිතෙන් අයින් කරන්න ඕන මතක. එතන තිබ්බේ ජීවිතෙන් යන්න ඕනේ නැහැ කියලා තුන මතක. වාගේ ජීවිතේ අනිවාර්යෙන් මෙහෙම දැන් ඇතේ. නේද? වර මාන්සේ වගේ. වඩ එනවද? මහිතන්නේ රාජලියෙක් ගොතුරක් වාගෙන සෑසන්නවා. ඉක්මට යමු. එයා ගිලක් ගොතුර අප ඒත්තන්න. මෙයට ස්තුති කරන්න. එනම් අඳුරු පැටියෝ බොහොම ස්තුති අප එක්කන් ආවට. කෝ පහක් දාන්න. අපි ආයෙත් හම්බෙමු. යාළුවෝ මේ අඳුරු පැටියට ස්තුති කරන්න. ඇයි ස්තුති කරන්න? ජීවිතය උදව් කරපු එක මනුස්සයෙක්වත් අමතක කරන්න එපා. කොයිම වෙලාවකවත් ඒ මිනිස්සුන්ට දෙන්න ඕන වටිනාකමක් තියෙනවනම් ඒ වටිනාකම දීලා කැමති වෙලාවකදී අයින් වෙන්න. නැත්නම් ජීවිතේ පස්තවිල යනවා. මගේ ජීවිතේෙන් පස්තවිල එවිල්ලා තියෙනවා. මං සමහරවිට හිතලා තියෙනවා. ඇයි මට ඒ වෙලාවේ ඉතින් කරන්න බැරි වුනේ? ඇයි මං ඒ වෙලාවේ මගේ ජීවිතේ එහෙම දෙයක් නැගත්තේ කියලා. එතකොට බරක් වැඩි. ආගේ ජීවිතේම තැනක් එන්න ඕනේ. ස්තුති කරන්න. හරි. එහෙනම් අපි මෙතන වේග ගමු. කඳු මුදුන කියන්නේ අපි දැන් ගමන අතර ළඟයි. හරි වෙන්න.
පොඩ කෝමන්න මගේල්ලා ගිනිබලයක් ගන්න දරටිකක් වාගෙනන්න මමතැල්ල පරිස්සමෙන් ඉන්න හරි සමහර තැන්වල තනිවෙන්න සිද්ධනවා බයවෙන්න මම ඉක්මනට එනවා එන්න ඔතන පරිස්සමෙන් හමු යමු වාඩි කියන්න පුදුම සිද්ධයක් වුණාන මට අම්බුණ මේ ගමේ ඉන්න කෙනෙක් ඔවු මන් දන්නතු කියලා තින්නේ එයාල ගම්මානෙට එයාල කිව්ව අපිට එතන්න වතනක් දෙන්න පුළුවන් වෙයි කියලා යමු එතන්න මේ පැත්තෙන් එන්න ඔව් මේ පැත්තෙන් එන්න යාළුවෝ ඉක්මනට පරක්කු වෙන්න එපා හැදුවන්න මේ ගම්මානින් එක මනුස්සෙක් මට කිව්වා සමහර නැවතුම් ජීවිත වෙනුවෙන් පාඩමක් කියලා දෙනවා කියලා අපි බලමු මේ නැවතුමේදී අපේ ජීවිතය වෙනුවෙන් ලැබෙන පාඩම මොකක්ද කියලා ඔව් අපි විශ්වාස කරමු හැම තැනකම විශ්වාස කරන දෙයක් නැති වුණාට මං හිතනවා මේ තැන අපිට විශ්වාසයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා යමු මේ ගෙවලට ලස්සන නේද අන්නේ දහස් මිනිස්සු මෙයාලගේ ජීවිතවල කිසි බරක් පතලක් නෑ ඇයදැන් වාගෙන හිතන්නේ වායගෙන හිතන්න එපා අපේ ජීවිතය කිසි බරක් පතලක් නෑ අපේ ජීවිත අපි බර කරගෙන ඉන්නේ අනිත් මිනිස්සුන්ගේ අපේ ජීවිත වෙනුවෙන් තියෙන එක අරමුණු ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ජීවිතෙන් ළඟා කරගන්න බැරි වුණු තැන් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ජීවිතේ වෙන්න යෝනි කියලා හිතන තැන් අපි බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙනවා ඉතින් අපි ඒ වෙනුවෙන් අපේ ජීවිතේම කැප කරනවා මිනිස්සුන්ගේ වචනේ හින්දා සමාජ කියන දේවල් හින්දා අපේ නිදහස කැප කරගෙන අපි මේ මිනිස්සුන්ගෙන් ඉන්න යනවා ඒක අපේ තියෙන වැරද්දක් කියලා වටිතල් නැද්ද මේ මිනිස්සු කවුරු ඇතුළවත් තරගයක් නෑ හැබැයි අපේ ජීවිතය තුළ අපිට කොයි තරම් තරගයක් තියෙනවද නේද යාළුවෝ මේ තරගය ඇති කියලා තින්නේ නැද්ද අනිත් මිනිස්සුන්ගේ ජීවිත සතුරු කරන්න තියෙන ඒ ජීවිතවල කම්මැලිකම යවන්න තියෙන
ඒ සෙල්ලමට වුණුවී අපේ ජීවිත වෙනුන් දෙයක් හිතුවොත් ඒක හොඳ නැද්ද? ඒ දේ හොඳයි නේද? අපි එහෙම හිතමු. හරිද? හරි. හරි අපි මෙතන නවතින්න. යාළුවා මෙයාලා අපිට මෙතන නවතින්න කිව්වා. ඔව් මං හිතන්නේ මේ ගෙදර අතහැරලා දාලා. මෙතන කවුරුත් නැහැ. එයාලා අපිට කෑම ගෙනත් දෙයි. එතකන් අපි මෙතන ලයිමු. ඔය කරේ තියෙන ගමන් මල්ල පැත්තකින් තියන්න. දැන් සංසුන් වෙන්න. සංසුන් වෙලා ඉන්න. එන්න දැක් පෙන්නන්න. ඔව් මේ ජනේලෙන් එළියෙන් ලස්සන රූපයක්. මාරම ලස්සන රූපයක්. ඔව් ඈතින් මිනිස්සු ඉන්නවා. ගොවිවලේ සත්තු ඉන්නවා. ඒ හැමෝම තමන්ගේ ජීවිතේ විඳිනවා. හැබැයි අප මොකද කරන්නේ? මේ කාමරයක් ඇතුළේ කොට වෙලා එයාලා විඳින ජීවිතය දිහා බලන් ඉන්නවා. අර පුංචි බැටළුවා හේතුන තුන් දැන් දුවනවා. අපි අවාසනාවන්තයි. අපිට හේතුන ලාට කරන්න බෑ. මොකද අපි සීමා වෙලා. අනිත් මිනිස්සුන්ගේ ජීවිත වෙනුන් අපි සීමා වෙලා. ඒ මිනිස්සුන්ගේ සිතුවිලි වෙනුන් අපි සීමා වෙලා. එයාලගේ අරමුණු වෙනුන් අපි සීමා වෙලා. එයාලගේ ආදරය වෙනුන් අපි සීමා වෙලා. මේ බැටළුව විතරක් නෙවෙයි අපුංචි කාලෙත් එහෙමයි. අපිට කිසි දෙයක බලක් බදලක් තිබ්බේ නැහැ. කිසිම බරක් තිබ්බේ නැහැ. අපිට තිබ්බේකම හීනේ ලොකු වෙලා අර කාටුන් එක තියෙන ලස්සන චරිතයක් වෙන එක. පොට්ටපට ලොකු වෙද්දී අපිත් මේ රේස් එකට අහුවෙලා. ඒත් මට තාම පුළුවන් අර පුංචි කාලේ විඳපු තැනට කියලා ජීවත් වෙන්න. වාට වගේම යාළුවා මට අමාරුයි. මහන්සේ අතරින් හිතනවා. ඒත් අතරින්න බෑ. අතරින්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ බැඳීම් පොඩ්ඩක් නිදහස් කරන එක. ජීවිතේ තියෙන බැඳීම් ටික පොඩ්ඩක් ඈත් කරගන්න එක. එතකොට අපි දන්නවා මේ ජීවිතේ තියෙන අපි වෙනුවෙන් කියලා. එතකොට අපිට තේරෙනවා මේ ජීවිතේ අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් කියලා. ඒ තැනට ගියා නම් හරි. කවුරු වෙනුවෙන් ආදරේ දුන්නත් වැඩක් නැහැ. අපි වෙනුවෙන් ආදරේ දෙන්න දුව. පොඩ්ඩක් ඉන්න මම එනවා. යාළුවා කැමරන් ඇවිල්ලා මගේ කැමරා ටික අරන් එන්න. යාළුවා එයාලා පිට එළවලු සුප්පයක් ගෙනල්ලා. රාමරා එළවලු වෙන්න ඕනේ. ගොවි පොලේ හැදෙන එළවලු. මේක ගන්න. මේක බොන්න. මම සුප් එකත් අරන් පොඩ කෙලියට ගිල්ලන්න. ඔතන ඉන්නවනම් අර ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කරන්න. අපි දකින රූපය මොන වගේද කියලා. සුප් එක අමතක කරන්න එපා. හරි? ඒක අමතක වුණොත් ඔක්කොම ඉවරයි. දැන් යන්න. රූපය දිහා බලන්න.
සුප් එක ඉවර කරලා. ඒක හොඳයි. මට ඉගෙන සතුටුයි. දැන් පොඩක් විවේක ගමු. අපිට හෙට උදේම යන්න තියෙනවා. යාළුවා අවදෙන්න. පොඩ කෙලේ බලන්න. ලස්සනට බායලා. ඒක හරිම ලස්සනයි. ගමේ ඇරෙන්න කලින් අපි මෙතනින් යන්. එයාලට අයත්වත් දෙන්න ඕන්න. එන්න. අපි ඉක්මනට එළියට දුමු. මං ඔයාලට කිව්වනේ මේ ගම්මානය තුලින් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙයි කියලා. මං ඒ කියපුව තාම මතකනේ. ජීවිතේ අපි නිදහස් කරගන්න ඕනි තරම් අවස්ථා තිබිලත් අනිත් මිනිස්සුන්ගේ ජීවිතේ ඉර කරගෙන ඉන්නේ. අපිට පුළුවන් ජීවිතේ නිදහස් කරගන්නේත් අපි අනිත් අයින්ද සීමා වෙනවා. මේ ගම්මානේ ඉන්න අය අපිට කියලා දුන්නු පාඩම මේක වෙන්නේ නැතේ. එහෙනම් සුන්දර ගම්මානය අපි ගෙන් එන්න. අපි ආයෙත් දවසක හමු වෙමු. ෂෑ වේවා. එනේ යමු. දැන් ගඳ පුදුනා. අපි දැන් යන්න ඕනේ. හරිනිකන් ජීවිතය දන්න හඳුනගෙන කතා කියන වගේ නේද? ඒ වගේද බලන්න. මොකද එයා කියන්නේ අපි දන්න කතාවක්. අපි ළඟින්ම ඉන්න කෙනෙක් අපිට බනිනවා වගේ කතාවක්. ඒක තේරෙන්නේ නැද්ද? නේ එන්න උතන අමාරුයි. ආගත් දෙන්න. හරි. කඳමුදුර අපිට කියලා දෙනවා කිසිම සංචාරයක් තනියම ඉවර කරන්න බෑ කියලා. සමහරවිට අපිට කෙනෙක් උදව් ඕනේ. ඉතින් අද වගේ උදව් වෙන මං ඉන්නවා. බය වෙන්න එපා. හරිද? පොඩ කණි පැත්ත ඇරෙන්න. පල්ලම දිහා බලන්න. ඔයාට මොකද හිතෙන්නේ? කඳ පුතුන්ට තව පොඩ්ඩයි. තව පුංචි වෙලාවයි. එතන යන්න කලින් ඔයාට මෙතනගෙන මොකද හිතන්නේ? හිතන්න. ඔයාට මොනවද වෙන්නේ? මොන වගේ දේවල්ද වෙන්නේ? පොඩ්ඩක් හිතන්න මං ඉන්න.
පවකරගෙන පුතෙන් අරය අමාරුවනේ. සමහර මිනිස්සු හිතන්න නවත්තනවා. මේ තරම් දුර ඇවිල්ලා තමන් ආපු තුරු දිහා බලන්නේ නැතුව එකපාර දේවල් නවත්තලා දානවා. සමහරවිට එයයි දන්නෙත් නැහැ. මෙච්චර දුරක් ආවේ මේ ගමන සම්පූර්ණ කරන්නමයි කියලා. එයාලා හිතන්නේ නැහැ මම මේ දුර ආවේ නිකන් කිසි බලාපොරොත්තුවක් නැතුව කියලා. ඒත් එයාලා බලාපොරොත්තුවක් තියෙනවා. එයාලා ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඉන්නවා. නේද? ඔයාට ඒක දැනලා තියෙනවද? මට ඔයාට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩාක් අමාරු තැන් පහු කරන් ආවට පස්සේ මේ කිසි දෙයක් වැඩක් නෑ. කිසි දෙයක් තේරුමක් නෑ කියලා හිතුවොත් තව පොඩ්ඩක් දුර ගිහලා බලන්න. එතෙන්ට ගිහලා තේ දේ හිතනවා නම් තව පොඩ්ඩක් දුර යන්න. එතෙන්ට ගිහලා තේ දේ හිතනවා නම් තවත් දුර යන්න. එතකොට අපිට පුළුවන් එන කඳමුදුන්ට ආවා. මේවයි කඳමුදුන්නකට එන්න. බලන්න අපි කතාවෙන් කොච්චර දුර ඇවිල්ලාද? අම්මාගෙන වතුනාන අපිට මොකද්ද වෙන්නේ? මේ ලස්සන තැනට ඉන්න බැරුව යනවා. ඒත් අපි ඒක කරා. වාඩි ස්තුතියි. මාතික මේ ගමනාවට. තාම ගමන ඉවර නෑ. තව පොඩක් පල්ලට ගියාට පස්සේ ගංගාව ළඟට යන්න. ගංගාව ළඟ අපිට කියන කතාවක් ඇති. එන්න. මේ දුර යනකම් මම ඔත් කතා කරන්නේ නැහැ. වාඩි හිතන්නත් දැන් හිතක් නැතුව ඇති. වාඩි වෙන මාන්සිය ඇති. හරි. මං ඉන්නවා. නිදහසේ එන්න. මොකද ගමන විරන්න ළඟයි. යාලු මේට එන්න. මේ පැත්තට එන්න. ඔව් මේක තමයි මං කියපු ගංගාව. මේ වතුරල්ලා බලන්න. ලස්සනයි. මාරම ලස්සනයි. සීතලයි නේද? මේ දිගේ පාර පල්ලට ගියාම අපි මෙච්චර දුර ගාගෙන ආපු දියැල්ල අවසාන වශයෙන් මේ ගංගාවට පාඩමක් කියලා දෙයි. ඒ පාඩම තමයි ජීවිතේ කොතනකවත් අවසානයක් නෑ. අවසානයකින් ආරම්භයක්. ගංගාව හිතන්නේ නැති. මෙතනින් පල්ලට ගියාට පස්සේ එයාට කිසි වටිනාකමක් නැහැ කියලා. ඒත් ඇත්තටම පහළට වැටුණාට පස්සේ ඒ වටිනාකම වැඩි. ඒක තියැලක්. ජීවිතේ තේමයි. අපි දෙයක් වෙනුවෙන් ජීවිතේ කැප කරලා දෙයක් වෙනුවෙන් ජීවිතේ දේවල් විනාශ කරගෙන ගලාගෙන යනවා. ඒක තැනක් එනවා අපි වැටලා ඉන්නේ කියලා අපිට තේරෙන්න. එතෙන්ද අපි දැනගන්න ඕනේ ගංගාවක් වුණත්
වැටුනම තමයි ලස්සනවා වටනකම් වැඩේ එතනි පස ඇත් කලාගෙන යන්න පුළුවන් තේරනාද මං හිතනවා වට තේරෙන්නේ නැතේ අතන් තියෙන දියල්ලේ පාමුලට බෙදැන්යක් එන්න තව පොඩ්ඩ දුරයි කැමතිනම් ඔය දිලිසෙන ගලකඩයක් කවුල ගන්න අපේ ගමන මතක තියා ගන්න ඔව් වඩින් දැනකින් වඩන දෙයක් ගත්ත කියලා කිසි පාඩුවක් නෑ ඒක ලස්සනයි ගන්න එන්න යාලුවා මට පේනවද අපේ අවසානය අපේ සංචාරය අවසානය හිනා වෙන්න ආවෙච්චර දුරාවා ඔයා මෙතන ඉන්න ඕනේ මෙතනින් යාට යන්න ඕනේ හැබැයි එක දෙයක් මෙතන්දී මංගුණ මෙචල්ලා හිටපු ඔයාව ඔයාවෙන මෙචල්ලා හිටපු මං විදේ ගෙනාව අතැල්ල දන්න නවා හරිද අතැල්ල දන්න වඩෙක් තේරුණා කිලිතනවා වෙදරින් යාට වතනීම යන්න එන සංචාරය නෙමයි මේ සංගීතයාගෙන පසතුරින් ඉන්න දැම්මට මහන්සේ මට වෙන කතාවක් වාගෙන යන්න ඕනේ වාට කියන්න තියෙන්නේ ජීවිතය හැමතේම ආරම්භ වෙනවාගේම අවසානයක් තියෙනවා ඒ අවසානය කවුරුත් පිළිගන්න කවුරුත් විඳින්න කැමති නෑ එතෝ ආයෙ විදින්න ආයෙ විදින්න සුපතුම් මගේ යාළුවා සතුටින් ඉන්න හිනා වෙලා ඉන්න වාදන්නේ මනුස්සේ වාරි ජීවිතය වටිනාකමක් ඕනේ ජීවිතේම ලස්සන වේ මං ඒ වෙනුවෙන් අර සුප්පතනවා වාර සුප්පතනවා සතුටින් ඉන්න යාළුවා මංගෙන් එන්න මම ආසිදෝ කතන්දර කියන්න කැමති කතාකාරයෙක් සුබ දවසක් මේ වීඩියෝ අවසානයක් වෙනකම් බැලුවන කමෙන්ට් එක දාගෙන යන්න මම වීඩියෝ කරද්දී මේක බලන්න දහස් ගාණක් නෑ හැබැයි මං හිතනවා කවදා හරි දහස් ගාණක් ඇවිල්ලා මේ වීඩියෝ එක බලයි කියලා ඔයාලා හැමෝම ජීවත් වෙන්න බලාපොරොත්තු තියාගන්න මං එන්න